ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. අද නේචර් රූම් channel එකෙන් මං කියන්න යන්නේ ලවර්ස් ලීප් දිය ඇල්ල ගැන. නුවරඑළිය නගරයට කිලෝමීටර් 5ක් පමණ දුරින් P2T ස්ටේට් එකේ තමයි මේ ආකර්ශනීය දිය ඇල්ල පිහිටලා තියෙන්නේ. ලවර්ස් ලීප් බලන්න බස් එකේ යන්න ඉන්නව නම් නුවරඑළියෙන් කඳපොළ බස් එකකින් ගිහින් බොරලන්ද හන්දියෙන් බහින්න ඕනේ. P2T ෆැක්ටරි එක තියෙන්නේ මේ බොරලන්ද හන්දියේම තමයි. එතන ඉඳලා P2T ස්ටේට් එක මැද්දෙන් තියෙන ගුරු පාර දිගේ කිලෝමීටර් 1.5ක් විතර ඇවිදගෙන ගියාම මේ ඇල්ල ළඟට යන්න පුළුවන්. P2T ස්ටේට් එකෙන් දිගටම මඟ පෙන්වීම් පූරු ගහලා තියෙන හින්දා ඔයාලට පාර වරද්ද ගන්නේ නැතුව මේ ඇල්ල ළඟට ළඟා වෙන්න පුළුවන්. මේ යන පාරේ P2T ස්ටේට් එකෙන් මේන්ටේන් කරන කොළ පාටින් බබලන තේකස්සරට අමතරව කඳුකර වනාන්තර පරිසර පද්ධතිවල දකින්න ලැබෙන ලංකාවට ආවේනික ඇනපාලිස්, ඇරිස්ටියායි, ක්ලෝනි වගේ ශාක වර්ගත් දැක ගන්න පුළුවන්. ඒ වගේම නුවරඑළිය නගරයත් ලස්සනට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දිය ඇල්ල ගැන කතා කරනවා නම් ඒක මීටර් 30ක් විතර උසයි. ලංකාවේ උසම කන්ද වෙන පිදුරු තලාගල කන්දෙන් තමයි මේ දිය ඇල්ල පටන් ගන්න. ඇල්ල ආසන්නයට ළඟා වෙන විට ශිව පූජා ස්ථානයක් ඔයාලටත් දැක බලා ගන්න පුළුවන්. මේ පූජා ස්ථානය එහි තියෙන ස්වභාවික පරිසරයට අධ්‍යාත්මික වටපිටාවක් එකතු කරලා තියෙනවා. මේ ඇල්ලට ලවර්ස් ලීප් කියන නම හැදුණු විදිහ ගැන ජනප්‍රවාද කීපයක්ම තියෙනවා. ඒ අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉස්සර කාලේ මේ ප්‍රදේශයේ ජීවත් වුණු කුමාරයෙක් සහ ගමේ ගැහැණු ළමයෙක් අතර තිබුණු ආදර සම්බන්ධය ගැන සඳහන් ජනප්‍රවාදය. ඔවුන්ගේ මේ සම්බන්ධයට කුමරුන්ගේ පවුලේ උදවිය විරුද්ධ වූ බවත් ඒ නිසාවෙන් සිත් ඇවුලටපත් මේ යුවල මෙන් වෙනවට වඩා මරණය හොඳයි කියලා මේ ඇල්ලෙන් පහළට පැනලා මැරුණා කියලා තමයි ඒ ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන මේ ජනප්‍රවාද මෙම ස්ථානයට විශේෂ ආකර්ෂණයකුත් එකතු කරලා තියෙනවා. මේ ඇල්ලෙන් පහළට ගලා එන ජලය එතෙන් සිට ප්‍රදේශීය පානීය ජල සැපයුමටත් දායක වෙනවා. බැස්ස කාලෙට මේ ලවර්ස් ලීප් ඇල්ල වතුරින් පිරීලා ඉතාම ලස්සන දර්ශනයක් වගේම මියුරු ශබ්දයකුත් ගෙන දෙනවා. ඉතින් මං නම් හිතන්නේ නුවරඑළියට සංචාරයකට එන ඔබ මග නොහැරිය යුතුම තැනක් තමා මේ ලවර්ස් ලීප් දිය ඇල්ල. ඉතින් එහෙනම් මේ වගේම තවත් වීඩියෝකින් නැවත ඔබ හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක්.